අප අවට පරිසරයේ තියෙන දේවල් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් පදාර්ථ අනෙක් එක ශක්තිය කියලා. එතකොට පදාර්ථ කියලා කියන්නේ මේ අවකාශයේ යම්කිසි ඉඩක් ගන්න සහ ස්කන්ධයක් තියෙන ද්‍රව්‍ය වලට. ඒතර ශක්තියක් එහෙම ඉඩක් ගන්නවත් ස්කන්ධයක්වත් නැහැ. ශක්තියක් අපිට පේන්නේ නැහැ. ඒතර පදාර්ථයක් කියලා කියන්නේ හැම වෙලේම ඉඩක් ගන්න යම්කිසි ස්කන්ධයක් තියෙනවා. පියවි ඇසට නොපෙනුනොත් යම්කිසි ස්කන්ධයක් තියෙන ද්‍රව්‍ය. එතන මේ පාඩමේදී අපි ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරන්නේ පදාර්ථ මොනවද කියන එක සම්බන්ධයෙන්. ඒතර පදාර්ථ ගත්තාම පදාර්ථ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් භෞතික ස්වභාවය අනුව සහ පදාර්ථවල රසායනික ස්වභාවය අනුව. ඒතර භෞතික ස්වභාවය අනුව කියන්නේ පදාර්ථය මොන වගේද? එයාගේ භෞතික ගති ලක්ෂණ අනුව. රසායනික ස්වභාවය කියන්නේ එයාගේ රසායනික තත්ත්වය කියන අංශු කොහොමද ඒක හැදිලා තියෙන්නේ, මොනවද ඒකේ සංඝටක. එතකොට භෞතික ස්වභාවය අනුව පදාර්ථයක් අපිට තව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි ඝන, ද්‍රව, වායු. එතකොට එතනින් ඝනයක් කියලා කියන්නේ අපි සොලිඩ් එකක් කියලා කියනවා. එතකොට ඝනයක් කියන්නේ මහේක්ෂ මට්ටමේදී, ඒ කියන්නේ අපිට පියවිය හැඩ පේන මට්ටමේදී නිශ්චිත හැඩයක් තියෙනවා ඝනයකට. එතකොට අපි ඒක අන්වීක්ෂීය මට්ටමින් බැලුවොත් අපිට පේනවා ඝනයක තියෙන අංශු ගොඩක් එකිනෙකට තදින් බැඳිලායි තියෙන්නේ. එතන මේ අංශු චලනය වෙන්නේ නැහැ. එතකොට මේ අංශු මේ විදිහට ලං වෙලා තියෙන්නේ ඒ අංශු අතර තියෙන ආකර්ෂණ බල හේතුවෙන්. එතකොට සාමාන්‍යයෙන් ඝනයක මේ ආකර්ෂණ බල ගොඩක් වැඩි. ඒ නිසා බොහෝ වෙලාවට ඝනයක් පවතින්නේ ස්ෆටික ස්වරූපයෙන්. එහෙම නැත්නම් ඝනයක් දැලිසක් විදිහට නිර්මාණය වෙනවා. එතකොට අපි ද්‍රව ගත්තොත් එහෙම ද්‍රවයක නිශ්චිත හැඩයක් නැහැ. මොකද එයාගේ අංශු ඝනයකට වඩා ටිකක් ඈතින් තමයි පිහිටන්නේ. ඒකට හේතුව තමයි ඝනයකට වඩා අංශු අතර තියෙන ආකර්ෂණ බල ද්‍රවයක අඩුයි. එතකොට ඒ හේතුව නිසා මේ ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි නිශ්චිත පරිමාවක් තියෙනවා. අපි චූටි කාලේ ඉගෙන ගන්නවා ද්‍රවයක් අපි දාන භාජනයේ හැඩය ගන්නවා කියලා. ඒතර ද්‍රවයකට එහෙම වෙන්න හේතුව නිශ්චිත හැඩයක් නැතිකම. හැබැයි පරිමාව වෙනස් වෙන්නේ නැහැ. අපි ඒක දාන තැන අනුව පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඒතර වායුවක් ගත්තට පස්සේ වායුවක තියෙන්නේ අංශු වල ආකර්ෂණ බල ඉතාමත් අඩුයි. කියන්නේ නැතිම තරම් තමයි වායුවක අංශු අතර ආකර්ෂණ බල. මේ හේතුව නිසා වායු අංශු හැම වෙලේම තියෙන්නේ ගමන් කරන ගමන්. ඒවා හැම වෙලේම එහෙට මෙහෙට ගමන් කරනවා. එතකොට නිශ්චිත හැඩයක්වත් වායුවකට නිශ්චිත පරිමාවක්වත් නැහැ. ඒ පරිමාව වෙනස් වෙනවා. එතකොට සාපේක්ෂව අංශු චලනය වෙනවා. ඒතර ඝන, ද්‍රව, වායු වල ලක්ෂණ තමයි මේ. එතකොට පොඩි කාලේ ඉගෙන ගන්නවා ඝනයක්, ද්‍රවයක්, වායුවක ස්වභාවය. මේ පදාර්ථයක භෞතික ස්වභාවය අනුව තමයි මේ විදිහට වෙන් කරන්නේ. ඒතර රසායනික ස්වභාවය ගත්තාම පදාර්ථයක සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. pure substances, mixtures. එතන මේ සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ පදාර්ථ එක වර්ගයක් විතරක් අඩංගු වෙන ද්‍රව්‍ය. ඒතර මිශ්‍රණ කියන්නේ පදාර්ථ එකකට වඩා වැඩි ගණන අඩංගු වෙන්න පුළුවන් ද්‍රව්‍ය. එතන මිශ්‍රණයක් ගත්තාම මිශ්‍රණය තව කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒක තමයි සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ කියන්නේ මිශ්‍රණේ පුරා එකම සංයුතියකින් පවතින ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලුණු වතුර. ලුණු වතුර අපි වාජනයකට දාලා කොතනින් ගත්තත් ඒ ජල පරිමාවේ මිශ්‍ර වෙලා තියෙන ලුණු ප්‍රමාණය සමානයි. ඒක ලුණු මිශ්‍රණය කොහෙන් ගත්තත් සමානයි. මේක පිරිසුදු ලුණු වතුර මිශ්‍රණයක් වෙන්න ඕනේ, වෙන කිසිම දෙයක් අඩංගු නැති. එතකොට අපි කොතනින් ගත්තත් ඒකක පරිමාවක් තමයි හැම තැනම තියෙන්නේ. එතකොට ලුණු ජලය නැත්තම් ලුණු මිශ්‍ර වතුර කියන්නේ සමජාතීය මිශ්‍රණයක්.
හැමතැනම සංයුතිය එක සමානයි. හැබැයි විෂම ජාතිය මිශ්‍රණයක එහෙම නැහැ. විෂම ජාතිය මිශ්‍රණයක තැන් තැන්වල විවිධ ප්‍රමාණවලින් සංයුතියන් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට විෂම ජාතිය මිශ්‍රණයකට හොඳම උදාහරණය තමයි අපේ ඇඟේ තියෙන රුධිරය. රුධිරයේ රතු රුධිරාණු සෛල, සුදු රුධිරාණු සෛල, ඊළඟට ප්‍රෝටීන්, ජලය මේ ආදී වශයෙන් නොයෙක් සංඝටක තියෙනවා. ඒතර රුධිරය කියන්නේ මිශ්‍රණයක්. හැබැයි රුධිරයේ එක් තැන්වල තියෙන මේ සංඝටක ප්‍රමාණය වෙනස්. එක තැනක තියෙන ජල පරිමාව වෙනස්, තව තැනක තියෙන ජලය වෙනස්. එතකොට මේ සෛල මේ හැම දෙයක්ම එක් තැන්වල රුධිරයේ වෙනස් වෙන්න පුළුවන් අපේ ශරීරේ. ඒතර රුධිරය කියන්නේ එකම සංයුතියකින් තියෙන මිශ්‍රණයක් නෙවෙයි. ඒ නිසා රුධිරය කියන්නේ විෂම ජාතීය මිශ්‍රණයක්. එතකොට සමජාතීය සහ විෂම ජාතීය මිශ්‍රණවල වෙනස තමයි ඒක. ඊළඟට අපි බලුවොත් සංශුද්ධ ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදෙනවා, මූල ද්‍රව්‍ය සහ සංයෝග. ඒතර මේ පාඩමෙන් අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නේ මූල ද්‍රව්‍ය හා සංයෝග ගැන. එතකොට මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ එකම වර්ගයක පරමාණු වලින් සමන්විත ද්‍රව්‍යයක්. මූල ද්‍රව්‍ය කිහිපයක් හෝ දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා තමයි සංයෝගයක් හැදෙන්නේ. එතකොට සංයෝගයක් අපිට මූල ද්‍රව්‍ය කිහිපයකට කඩන්න පුළුවන්. මූල ද්‍රව්‍යයක් එහෙම බෑ. එතකොට මූල ද්‍රව්‍ය හා සංයෝග ගැන තමයි මේ පාඩමේ ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්න. ආවර්තිතාවකයේ තියෙන පළවෙනි මූල ද්‍රව්‍ය 20 ගැන තමයි මේකෙදි අවධානය යොමු කරන්නේ.